අද රැට මොනවද කන්න හොඳ ChatGPT එකෙන් ඇහුණා හරි. මම මොකද්ද මේකෙදි කරන්නේ? මං එයාට එහෙම කියනවද? මං එයාට එහෙම නොකියන එකද ඇත්තටම හොඳ? ChatGPT එකෙන් ඇහුණා හරි. අයියෝ මේ ගාන තේරෙන්නේ නැහැ අප්පා. ChatGPT දෙන්නනම් හරි. ඇත්තටම අපි හැමෝම 99%ක්ම අපේ එදිනෙදා ටාස්ක් වලට අපිට මොන ප්‍රශ්නය ආවත් අද වෙද්දි ChatGPT දාලා උත්තර හොයනවා. ඔයාගේ এডুকেෂන් එක සම්බන්ධ මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ පර්සනල් ලයිෆ් එක සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ වර්කින් ලයිෆ් එක, ජොබ් එක සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. මේ මොන ප්‍රශ්නය ආවත්, ප්‍රශ්නේ පොඩි වුණත් ලොකු වුණත් අපි දැන් පුරුදු වෙලා ඉන්නවා හැමදේම ChatGPT නැත්තම් AI වලට බාර දීලා උත්තර හොයන්න. ඉතින් මම මේක පොඩ්ඩක් කල්පනා කර ඇත්තටම අපි මේ කරන දෙයින් අපිට මොන වගේ ඉෆෙක්ට් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් AI යුගයකදී මේ දේවල් පාවිච්චි නොකර අපිට ඉස්සරහට යන්න අමාරුයි. හැබැයි පොඩ්ඩක් හිතන්න අපි අපේ හැම දෙයකටම දැන් AI සම්බන්ධ කරගෙන AI වලින් උත්තර හොයන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි මේ වගේ අපිට එදිනදා ජීවිතේ එන ගොඩාක් ප්‍රශ්න වලට AI වලින් උත්තර හොයද්දී වා නිකමට හරි හිතලා තියනවාද මේකෙන් වෙන්නේ අපේ බ්‍රේන් එක සම්පූර්ණයෙන්ම කිල් වෙන එක කියලා. ඔව්. අපි හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න try කරන්නේ ChatGPT through. එතකොට අපි සම්පූර්ණයෙන්ම රිලයි වෙන්නේ එයා මොකද්ද අපිට දෙන උත්තරය අන්න ඒ උත්තරය මත. හැබැයි ඒ වෙලේ අපේ බ්‍රේන් එක වැඩ කරනවද? නැහැ. අපේ අතේ ඇඟිලි තමයි වෙලාව වැඩ කරන්නේ. අපේ විශ්වාසය අපි ට්‍රස්ට් කරන්නේ ChatGPT. එයා දෙන උත්තරේ හරි අපි ඒක තමයි කරන්න ඕනේ. ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි අපේ thinking level එක ටික ටික decrease වෙන එක ඒකෙන් වෙන්නේ. අපේ critical thinking ටික ටික decrease වෙනවා. ඒ වගේම අපේ problem solving skill එක ටික ටික downgrade වෙනවා. මොකද අපි ඒ ප්‍රශ්නෙට උත්තරය හොයන්න අපේ මොලේ වෙහෙසන්නේ නැහැ. ඒ ගාන විසඳන්න අපේ මොලේ අපේ දැනුම පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒ දේවල් පැත්තකින් තියලා අරකමත් රිලයි වෙලා ඒකෙන් එන උත්තරේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕකෙන් වෙන්නේ ඇත්තටම ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔයා නිකන් පිස්සුවෙන් වගේ ඔයා ඇබ්බැහි වෙලා වගේ ChatGPT නැත්තම් AI හොයනවා ඒකට උත්තරේ ගන්න. නිකන් හරි හිතන්න මොනවා හරි දෙයක් වෙලා AI සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා ChatGPT ඩවුන් වුණා. ඔයා හිතන්න මේන්ලි තියෙන AI මොඩල්ස් කීපයක්ම ChatGPTත් එක්ක Gemini ඕනම එකක් ටෙම්පරරි ඩවුන් වෙලා තියෙනවා අර්ජන්ට් මේන්ටේන් එකකට. හිතන්නකෝ එහෙම. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට මොන හරි ප්‍රශ්නයක් එනවා. දැන් ඔයා මොකද්ද කරන්නේ? ChatGPT දාන්න හොයනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒක ඔයාගේ මොලේට එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එකක් වෙන එක විතරයි වෙන්නේ. ඒ වෙලාවේ ඔයා කරන්න ඕනේ එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එකක් ගන්න එක නෙමෙයි. ඔයාලගේ බ්‍රේන් එක පාවිච්චි කරලා ඒ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න හිතන එක. ඉතින් අපි දන්නේ නැති දෙයක් දැනගන්න AI පාවිච්චි කරන එක වෙනයි. හැබැයි හැම දෙයකටම AI සම්බන්ධ කරවගෙන උත්තර හොයන එක වෙනයි. එහෙම කරද්දි වෙන්නේ අපේ naturally තියෙන skill එක සම්පූර්ණයෙන්ම downgrade වෙන එක. critical thinking, problem solving අන්න ඒ main skills දෙක අපේ සම්පූර්ණයෙන්ම downgrade වෙනවා. ඔයා ෆොටෝ එකක් edit කරන්න දක්ෂ කෙනෙක් නම්, ඔයා මෙච්චර කාලයක් editing service එකක් දුන්නා නම් දැන් AI එනවත් එක්ක ඔයා try කරනවා ඔයාගේ editing skill එක පැත්තකින් තියලා AI through ඔයාගේ ෆොටෝ එක edit කරගන්න. ඔයාට perfect output එකක් AI වලින් හම්බ වෙනවා. මොකද්ද කරන්න ඔයා? ඉස්සරහටත් ඒකම පාවිච්චි කරනවා. ඔයාගේ skill එක ටික ටික downgrade වෙලා යනවා. ඉතින් මේක මට නිකන් ChatGPT පාවිච්චි කර කර ඉද්දි එකපාර දැනෙච්ච දෙයක්. මේක serious ගන්න එපා. ඔයාත් පොඩ්ඩක් කල්පනා කරලා ඔයාත් හිතලා බලලා කියන්න. ඇත්තටම මේක මොන වගේ බලපෑමක් අනාගතයේදී අපිට කරයිද?